අපි සියලු දෙනා දන්නවා අපේ රටේ මාර්ග ආරක්ෂාව පිළිබඳ වර්තමාන දත්ත ඒ තරම් හොඳ තත්ත්වයක තියෙන දත්ත නෙවෙයි. දල වශයෙන් ඇවරේජ් එකක් හැටියට ගත්තොත් ආසන්න වශයෙන් දවසකට දිනකට 7 දෙනෙක් විතර මහපාරේ මිය යන මාර්ග අනතුරු වලින් මිය යන තත්ත්වයක් තමයි පසුගිය වසර ගණනාව මුළුල්ලේම වාර්තා වෙන්නේ. ඊට අමතරව 10 දෙනෙක් පමණ දල වශයෙන් ආබාධිත තත්ත්වයට පත්වන බව වාර්තා වෙනවා. මේක අපි වගේ කුඩා රටකට හොඳ තත්ත්වයක් නෙවෙයි. මෙන්න මේ තත්ත්වය නිසා ක්ලීන් ශ්‍රී ලංකා සංකල්ප ඇතුළෙත් මාර්ග ආරක්ෂාවට සුවිශේෂී තැනක් හිමි වෙනවා. මොකද මේ රටේ මහ ජනතාවගේ ආරක්ෂාව, දරුවන්ගේ ආරක්ෂාව, කාන්තාවන්ගේ ආරක්ෂාව අතිශයින්ම වැදගත් කාරණයක් නිසා මේ තත්ත්වය යටතේ මාර්ග ඇයි මේ තරම් දරුණු තත්ත්වයකට මාර්ග ආරක්ෂාව පත් වෙලා තියෙන්නේ කියන කාරණා විමසලා බැලුවහම ප්‍රධාන කාරණයක් හැටියට එනවා දැනුවත්භාවය සහ මාර්ග විනය පිළිබඳ ගැටලුව. එතකොට මීට අමතරව තවත් කාරණා ගණනාවක් තියෙනවා. කෙසේ නමුත් දැනුවත්භාවය මහ ජනතාවගේ, දරුවන්ගේ, අපේ සියලු දෙනාගේ, රියදුරන්ගේ දැනුවත්භාවය සහ අවධානය මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් යොමු කර ගැනීම ඉතාම වැදගත්. මේනොත් විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන්ගේ මේ සම්බන්ධයෙන් තියෙන දැනුවත්භාවය, මේ සම්බන්ධයෙන් තියෙන නිරන්තර අවධානය යොමු කර ගැනීම ඉතාම වැදගත් වෙනවා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා. විශේෂයෙන්ම දරුවන්ගේ එක කාරණයක්, දරුවන්ගේ අවධානය වර්ධනය කරනවා කියන්නේ අනාගත ආයෝජනයක්. දැනුවත් වන දරුවන් ඉදිරි සමාජයේ පුරවැසියන් හැටියට, ඉදිරි සමාජයේ පුරෝගාමීන් හැටියට ඔවුන් මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනු ලබයි. ඊට අමතරව මේ දරුවන් හරහා තමන්ගේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට මේ පණිවිඩය ගෙන යාමේ හැකියාව ඉතාම ඉහළයි. මේක මනෝවිද්‍යාත්මකවත් තහවුරු කරගත්තු කාරණයක්. මෙන්න මේ කාරණා නිසා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන්ුත්. ඒ වගේම මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් දරුවන් ක්‍රමානුකූලව විද්‍යාත්මකව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන්. මේ නිසා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් ගණනාවක්, ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරලා තියෙනවා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් සමාජයේ විවිධ කොටස් දැනුවත් කිරීම සඳහා. මෙන්න මේ පසුබිම යටතේ මීට සති දෙකකට විතර ඉස්සරලා, මීට මාසයකට විතර ඉස්සරලා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපතිතුමා යෝජනා කරා මේ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි එකතු වෙලා කරගෙන යමු. අධ්‍යාපන අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පොලිසියේ වැනි ඒ වගේම මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වැනි මේ සම්බන්ධ ආයතනවල සහයෝගය අරගෙන අපි වැඩසටහනක් ආරම්භ කරගෙන රට දිවෙන පුරා ඉස්සරහට ගෙනියමු කියන ආරාධනාව අපිට ලැබුණාම අපි ජනාධිපති, විශේෂයෙන්ම ජනාධිපති ලේකම්තුමාත්, ජනාධිපති කාර්යාලයේ සියලු අංශත් මේ සඳහා ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනත් මේ සඳහා පූර්ණ එකඟතාවය දක්වලා මේ පළවෙනි වැඩසටහන විශේෂයෙන්ම පාසල් දරුවන් 1300ක් මාතර දිස්ත්‍රික්කයේ, මාතර නගරය ආසන්නයේ පාසල් දරුවන් පාසල් 20කින් දරුවන් 1300ක් සහභාගී කරගෙන, ඒ වගේම එම පාසල් වල විදුහල්පතිතුමන්ලා, ඒ වගේම එම පාසල් වල ගුරුවරුන් සම්බන්ධ කරගෙන මේ වැඩසටහනක් මේ එන 26 වෙනි දින මාතර වෙරළ උද්‍යානයේ ආසන්නයේදී
වැඩසටහනක් සහ ඒ වගේම ඉන්පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් ටාගෝර ශාලාවේ මේ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කරලා තියෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ඒ වගේම රක්ෂණ නියාමන කමිෂන් සභාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකුත් පෞද්ගලිකාංශයත් මේ සඳහා සහයෝගය දක්වනවා. මේ වැඩසටහන සාර්ථක කර ගැනීම අවශ්‍යයි. ඒ වගේම අපිට අවශ්‍යයි මේ වැඩසටහන මාධ්‍ය හරහා මේ රටේ ජනතාවට මේ වැඩසටහනේ අංග මහ ජනතාවට පෙන්වන්න. ඒ සඳහා මාධ්‍යවේදී හිතවතුන්ට මම හිතන්නේ මාධ්‍ය වලටත් ඉතා විශාල වගකීමක් තියෙනවා මේ අපේ රටේ සිදුවන මාර්ගානතුරු අවම කරගන්න. ඇත්තටම මේ මාර්ගානතුරුන් සිදුවන මරණ බිඳුව දක්වා අඩු කර ගැනීම අපේ ඉලක්කයේ යුතුයි. ඒ සඳහා මාධ්‍යවලට සුවිශේෂී මෙහෙවරක් කළ හැකි. ඒ නිසා අපි විවෘත ආරාධනයක් කරනවා සියලුම මාධ්‍යාංශවලට ඔබතුමාලගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් ලවා මේ උදෑසන 8 සිට මාතර බීච් රෝඩ් එකේ සහ ඉන්පසුව රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් ටාගෝර ශාලාවේ දවස පුරා තියෙන වැඩසටහන ආවරණය කරන්න. ඒක සඳහා ප්‍රචාරයක් ලබා දෙන්න. මොකද මේ රටේ මහ ජනතාවත් දැනුවත් කිරීම ඊටාම වැදගත් කාරණයක් නිසා. මේ සම්බන්ධයෙන් තවත් මට මිස්වෙච්ච කරුණු තියෙනවා නම් අපේ අනිත් මහතුරුන් මහත්මියන් කතා කරයි. බොහොම ස්තුතියි.